Fix Air 178 app 8D822 යානය ඊයේ පස්වරුවේ දුබයි බලා පිටත් වී මගින් 47 දෙනෙකු සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සමගින් අනතුරුව එම ගුවන් යානය ගුවන් මගින් 133 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සමගින් අද අලුයම 12:05ට දුබයි සිට යලි මෙරටට ළඟා වුණා. පවතින විගමය වාතාවරණය හමුවේ ඉදිරියේදී මැදපෙරදිග විදේශ රැකියා අහිමි වීමේ අවදානමක් උද්ගත විය හැකි බව බලපත්‍රවල විදේශ රැකියා නියෝජිත ආයතන සංගමයේ පවසනවා. අපේ ශ්‍රමිකයන්ගෙන් 80%ක් මැදපෙරදිග රටවල තමයි යොමු වෙන්නේ. මේ වසර අපේ 3,40,000ක රැකියාව සඳහා යොමු කිරීමේ ඉලක්කයක් තිබ්බා. කැපිටල් රැකියා